ආයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම. ඔන්න ඉතින් අද මමයි අම්මයි ඔයගොල්ලන්ට හදන්න කියලා දෙන්න යන්නේ තේබුණුලාට කන රසම රස කෑමක්. ඔන්න ඉතින් මේකට අපිට ඕන වෙන ද්‍රව්‍ය ටික තමයි ඔයාලට පේන්නේ. ඉතින් ওই ද්‍රව්‍ය ටික තමයි ඕන වෙන්නේ. ඉතින් ඔයා තාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා එකතු වෙන්න. ඔන්න ඉතින් අපි දැන් මුලින්ම ඔය විදිහට හාල් පිටි ගන්නවා. ඔය විදිහට ඕකෙන් කෝප්ප දෙකක් හාල් පිටි ගන්නවා. ඔය විදිහට හාල් පිටි කෝප්ප දෙකක් අරගෙන දාගන්න. ඔන්න දැන් අපි ඊට පස්සේ කෝන් පිටි එකතු කරගන්න. ඔය විදිහට කෝන් පිටි මේ සෑදි දෙකක් විතර එකතු කරගන්නවා අපි. ඉතින් මේකට කෝන් පිටි අනිවාර්යෙන් තියෙනවා නම් එකතු කරගන්න. එතකොට තමයි මේකේ ක්‍රිස්පි ගතියට එන්නේ. ඉතින් කෝන් පිටි අනිවාර්යෙන් එකතු කරගන්න ඒකින්ද. ඔන්න අපි කෝන් පිටි එකතු කරගත්තා. ඔන්න දැන් අපි මේකට එකතු කරගන්නවා ලුණු. ඔය විදිහට මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. අලගේ රස අනුව ලුණු මේකට එකතු කරගන්න. ඊට පස්සේ මේකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න ඔය විදිහට. ඔන්න ඊට පස්සේ කහ කුඩු ඔය විදිහට කහ කුඩුත් එකතු කරගන්න. ඔන්න දැන් අපි කහ කුඩුත් එකතු කරා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා සූදුරු. ඔය විදිහට සූදුරු ටිකකුත් මේකට එකතු කරගන්න. එතකොට මාරම රසයි සූදුරු එකතු කරාම මේ වගේ කෑම වලට. හරි ඔන්න ඔය විදිහට අපි සූදුරු ටිකකුත් එකතු කරගත්තා. ඔන්න දැන් අපි මේකට එකතු කරගන්නවා ගම්බිරිස් ටිකක්. ඔය විදිහට ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අපි ඒ ටික හොඳට කලවම් කරගන්නවා. ওই විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඒ ටික. ඔන්න ඊට පස්සේ අපි තව මිරිස් කුඩු ටිකක් දාගන්නවා මදි කියලා හිතුණා. ඒකින්ද තව මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඔයාලත් මදි කියලා හිතුණොත් එකතු කරගන්න. ඔන්න ඊට පස්සේ අපි මේකට උණු වතුර දානවා. ඉතින් අපි මේක අනාගන්නේ ඇල් වතුරෙන් නෙමෙයි උණු වතුරෙන්. ඉතින් ওই විදිහට උණු වතුර දාලා මේක අනාගන්න තමා තියෙන්නේ. අපි ওই විදිහට හැන්දෙන් හොඳට කලවම් කරගන්නවා. ඔය විදිහට වතුර දදා අතින් මේක අනාගන්න. දැන් ඔය විදිහට අපි මේක අනාගන්නවා. ඔන්න දැන් අපි අනලා ඉවරයි. ඔයාලට පේනවා ඇති ඔය වගේ ඩෝ එකක් එන්න ඕන. ඉතින් ඔය විදිහට අනාගන්න. ඔය වගේ ගාන්ට එනකල් අනාගන්න තමයි තියෙන්නේ. ඔන්න ඊට පස්සේ ඔය විදිහට වහලා පැත්තකින් තියාගන්නවා ඒක. ඉතින් ඔයාලා ඒක වහලා විනාඩි 10ක් විතර තියලා අරගන්න. ඊට පස්සේ ඔයාලා කවුන්ටර් টොප් එකට හරි ඔයාලා මේක තුනී කරගන්න පෑන්ට හරි පිටි ටිකක්
දාලා රෝලින් පින් එකකටත් පිටි ටිකක් එහෙම ගාලා අපේ ඩෝ එක අරගන්න. ඉතින් ඔය තියෙන විනාඩි 10කට විතර පස්සේ තමයි ඩෝ එක. ওই විදිහට අපි පිටිකුරු දෙකක් කඩා ගන්නවා. ওই විදිහට අපි එක පිටිකුලියක් අරගෙන අනිත් පිටිකුලිය තියනවා පැත්තකින්. දැන් අපි අර ගත්තු පිටිකුලිය තුනී කරගන්න තමයි යන්නේ ওই විදිහට. ওই විදිහට රෝලින් පින් එකෙන් තුනී කරගන්න හොඳට. ඉතින් ලස්සනට තුනී කරගන්න පුළුවන් රෝලින් පින් එකක් තියෙනවා නම් නැත්නම් ඔයාලට රවුම් බෝතලයක් හරි අරගෙන තුනී කරගන්න පුළුවන්. ඉතින් රෝලින් පින් එකෙන් ලස්සන මේවා වෙනවා. ඊට පස්සේ අපි බෝතල් මූඩියක් අරගෙන ওই විදිහට පොඩි බීම් බෝතලයක මූඩියක් අරගෙන ওই විදිහට කපා ගන්නවා රවුම් ටික. ඔය තියෙන අපි කපාගත්තු රවුම් ටික ඔයාලට පේනවා ඇති. අපි ලොකු පිගානකින් එකකුයි තව පොඩි සාමාන්‍ය පිගානකින් එකකුයි හදාගත්තාට පේනවා ඇති හෙන ගොඩක් තියෙනවා. ওই විදිහට අපි කරගත්තට පස්සේ දැන් අපි භාජනයක් ලිපේ තියලා ඒක තෙල් ටිකක් දාලා අපි මේ ටික බැද ගන්න තමයි හදන්නේ. ඔන්න තෙල් ටික රත් වෙලා තියෙන්නේ. අපි දැන් අර කපාගත්තු මේවා ටික දාලා බැද ගන්නවා ওই විදිහට. ওই විදිහට ඔක්කොම ටික හොඳට බැද ගන්න ඕන. ඉතින් කිසිම රසකාරකයක් දාන්නේ නැතුව හරිම රසට හදාගන්න පුළුවන් මේ වටික. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති රන්වන් පාට වෙනකල් බැදුනට පස්සේ අපි ඒ ටික තෙලෙන් අයින් කර ගන්නවා. ඔන්න දැන් අපි ඔක්කොම ටික බැදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති. ඔන්න දැන් අපි මේකට එකතු කරගන්න මිරිස් කුඩු. ওই විදිහට මිරිස් කුඩු ටිකක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ওই විදිහට ලුණු කුඩු එකතු කරලා අපි මේක ওই විදිහට හොඳට කලවම් කරගන්නවා ලුණු කුඩුයි මිරිසුයි. ඔය තියෙන්නේ අපි හදාගත්ත මේවා ටික. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති හරිම රස පාට තියෙනවා. ඒ ටික ඔයාලත් හදලා බලන්න ඉතින්. ඒ බොන වෙලාවට කන්න හරිම රස කෑමක්. ඔන්න අද හදාන්න කියලා දුන්නා. ඉතින් මේ වගේ තවත් කෑම තියෙනවා මගේ channel එකේ හදපු recipes. ඒවත් බලන්න. මගේ channel එක subscribe කරන්න. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා එහෙම එකතු වෙන්න. එහෙනම් ඔයාලත් මේ කෑම එක හදලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.